දඩයා මොකද්ද ඔබ කිව්වේ? නෑ නේ දඩයන් මාම කියලා කිව්වේ. ඒක මිසක්. උඹ මේ නිතර පැලටාවට කවන්නේ නැහැ. ඉද්දී ඔය මහනියර දිගේ මොරෙන් ඈ. ඔය හැමතැනම මේ මදු ගහලා මේ කඳන් එහෙම බැඳලා තියෙන්නේ. අම්බෝ. දැන්ද කියන්නේ? මේ කොටි වැඩකට ආවේ. දඩමස් නෑ. මේ තලගොයා තියෙනවද? මේ ඔය මලජරාව නම් මං කන්නේ නෑ. යකෝ තලගොයා කියන්නේ කොච්චර රස මසක්ද? කොහොමද ඔය සත්තු ඔය මරන්නේ? තලගොයා? තලගොයා මරන්නේ පුතේ එච්චර ලොකු වැඩක් නෙමෙයි පුතේ. හරි සරලයි. දවසක් ඔය දෙවෙටි දිගේ මං එනවා පුතේ. දෙවෙටි දිගේ ඉස්සරහට එද්දි එනවා මෙහෙම නැන්ද එනවා ඇඹුල අරගෙන. සිම්පන්චි ගොනෙක්නේ. යකෝ තලගොයා ඉන්නේ. දැන් තලගොයා කතාවක් නෙමෙයි මෙතන ගියේ. තලගොයා ඔහොම එනවා පුතේ ඉස්සරහට. ආව පුතේ ළඟට මෙනකන් හිටියා. ළඟට මෙනකන් එන්න දුන්නා පුතේ. මේ ගාන්ටෙත් පුතේ ගත්ත කකුල උඩට තිබ්බ පුතේ තද කරා. තුන් පාරයි තලගොයා එතන. අඩේ ගත්ත පුතේ තලගොයා දාගත්ත කරට. අඩි දෙකක් යන්න හම්බුන්නේ. මෙන්න එනවා ඉස්සරහට. මොකද? ඉත්තෑව. ළඟට එනකම්ම හිටියා පුතේ ඉත්තෑව. ළඟට මාවට පස්සේ ගත්ත කකුල උස්සලා හරි පාගල මැරුවා. අලි ඉත්තෑව කියන්නේ පුතෝ. යකෝ ඉත්තෑව පාගලා මරන්න පිස්සෙක් නේ යකෝ. එන කකුල ඉස්සුවයි. සිම්පන්චි ගොනෙක් නේ යකෝ ඉත්තෑවට යන්න කකුල ඉස්සුවේ. සමාජ දැනුමක් නැති උන්නේ තොපියක්. මට මසුත් එපා මුකුත් එපා. මම යනවා සිරිමල්ලක යවට නාන්න බම්බුව. බලාගෙන තමයි වැවේ යන්නේ ඈ. මාළුන්ට කඳන් බැදලා තියෙන්නේ මං හැමතැනම. දඩම් මාමා කෑවනේ. යකෝ මුවා පැන්නනේ බලපියකෝ. සිම්පන්චි ගොනා. අපරාධ මුව මස්තිකනේ. ඒකනේ කියන්නේ. යකෝ මුවෝ විමානේ මෙහෙ බා. උඹට කියන්නේ පෙරේදා. පෙරේදාන් අර කුඹුක් ගහ ගාව එක මුවයි. අර වීර ගහ ගාව එක මුවයි. එක වෙඩිල්ලෙන් දෙන්නම් බිම. ඈ මාමේ. එච්චර දුර ඉන්න මුව දෙන්නට එක උන්නෙන් තිබ්බේ කොහමද? අනික බොරු කියන්නේ නැතුව ඉන්න මාමේ. උඹලට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි. මෙව්ව ගැන දැනගනි. අන්න අර කුඹුක් ගහ ගාව එක මුවයි. අර වීර ගහ ගාව එක මුවයි. කොහේ? යකෝ මේ පෙරේදා කතාවක් කියන්නේ සිම්පන්චි ගොනෝ. අර කුඹුක් ගහ ගාව එක මුවයි. අර වීර ගහ ගාව එක මුවයි. මම මෙතන මුවා වෙලා. මුව තුනයි. ගොංගුටු ලබ්බෝ. මුවා වෙලා කිව්වේ මම මෙතන හැංගිලා ඉන්නේ හැංගිලා. ගත්ත පුතේ කැත්ත. ඉන්දුවා පුතේ කැත්ත මේ අතර බිම. මේ වෙලාවේ පුතේ මං ගාව තිබ්බා ෂොට් ගන් එක. ගියා පුතේ අඩි 4ක් පස්සට ෂොට් ගන් එක මෙහෙම ආරම් මූනිස්සම දාලා ඩවුන්. තාම තිබ්බේ නෑ පොඩ්ඩක් ඉඳපන් දුවයි යකෝ මොෝදෙන. ගොංගුටු ලබ්බෝ. මෙහෙම ගත්ත පුතේ මානලා තිබ්බම පුතේ මූනිස්සම ගියා මෙහෙම කපාගෙන මූ දෙන්න වැටුණා ලේ. අම්බේ. හරි. මුව දෙන්න නම් මැරුණා කියමුකෝ. කැත්තට මොකද උනේ? කුණු හර්පනේ කතා කරන්නේ. අනවශ්‍ය දේවල්මනේ. කනම. හැබැයි පුතේ කැත්තට මොනවා වෙන්න ඇත්ද? සුටේන මං කොල්ලක් ගන්න. දඩේ අම්මා නේද? මොකද නැහැ අමාරුවෙන් අඩිය තිය. දඩේ අම්මා මොකෝ මේ? වලහෙක්වත් කෑවද? වලස්සු කන්න මේ මාව. අම්මේ. යකෝ සත්තු කියන්නේ මගේ යාළුවනේ. එහෙනම් දඩේ අම්මා සත්තු මරන්නේ? මේ බං මාත් එක්ක මේ තරහකාරයෝ බං ඒ මරන්නේ. හරි ඒකෙන් වැඩක් නැහැ. දැන් මොකද උනේ කියන්නකෝ. උනේ කියන්නේ මේකනේ බං. මම ගියා හාවු ටිකක් අල්ලන්න කියලා මේ උදුපියලි ටිකට ගම්මිරිස් ටිකකුත් දාගෙන. ඈ? උදුපියලි වලට ගම්මිරිස් දාලා කොහමද මාමේ? හාවු අල්ලන්නේ. ඕකනේ බං. සිම්පන්චි ගොනෙක්. යකෝ හාවෙක් අල්ල ගන්න විදිහවත් දන්නේ නැද්ද? යකෝ උදුපියලිය වලට ගම්මිරිස් කුඩු දාලා කලවම් කරලා ගලක් උඩින් තියලා මේම බලන් ඉන්න තියෙන්නේ. යකෝ හාවු 12 දෙනෙක් ගෙනාව මම පෙරේදා. 12 දෙනෙක්? ඒ කොහමද මාමේ එහෙම මැරෙන්නේ? ඒකවත් හිතාගන්න තුපිට මොලයක් නැද්ද බං? ගලක් උඩට උඳු පියලිය වලට ගම්මිරිස් දාලා තිබ්බාම උඳු පියලිය වලට හාව එනවනේ යකෝ මෙහෙම. ඇවිල්ලා ඉව කරනවා ගාලා. එතකොටම ගම්මිරිස් නහයට ගිහම ගාල හැච්චිම අරපුවාම හාවගේ ඔළුව වදිනවනේ ගලේ පුතේ. හාව 12ක් ගෙනාව බං. හරි දැන් කොර ගහන්නේ කියන්නකෝ. උනේ කියන්නේ බං කියද්දිත් වේදනයි බං.
ඔය වගේ මම පෙරේද යනවා බං මුදු පියලී ටිකක් අරගෙන දන්නවද මහා කැලෑව මැද්දේ තියෙන නුගේ තියෙන්නේ බං. ඔය නුගේ ගාවින් මම මෙහෙම යද්දි මෙහෙම එනවා මෙහෙම වැලකේ එල්ලිලා කොණ්ඩේ වවාගෙන කලිසම් කුටේ ගහගෙන මෙහෙම යනවා එල්ලිලා. හරි ටාසන් ගොංගොටු ලබ්බෙක්නේ. ටාසන් කොහෙද යකෝ මේ මුල්ලතිව් කැලේ? යකෝ ටාසන් නෙවෙයි පියදාසිගේ බාලකොල්ලා ඉන්නේ. මේක තමයි මේ වැල එල්ලීගෙන එන්නේ. මම පුතේ මේ එක පාරම ඉස්සරහට එද්දි නැබිලා හොම කරලා බේරුනේ පුතේ. මම තුන් මුල්ල පැනලා මේකට චොල්ලේ පාරක් අයින්ද හදලා. එතකොටම පුතේ මේක ගියා වැලේ එල්ලීගෙන. මම ඉතින් හැරිලා පස්සේ අල්ල ගන්නම්කෝ කියලා අඩි 3ක් වගේ පුතේ ඉස්සරහට එද්දි මට ඇහෙනවා පුතේ හුලං කපාගෙන එන සද්දේ. මෙහෙම කරලා හැරුණා පුතේ. අරු මෙහෙම එනවා පුතේ දනිස ඉස්සරහට දාගෙන වැලේ එල්ලීගෙන පුතේ වැදුනා පුතේ. ලේ මම හිතන්නේ මම පුතාට තේරෙනවා ඇති මම මොකද්ද කිව්වේ කියලා. දැනුත් මේ ඩිස්පෙන්සරියේ නෝනාට පෙන්නලා එන ගමන් පුතේ. සති දෙකකට පාරක් ඇවිල්ලා පෙන්නන්න කියලා නෝනා කිව්වා පුතේ. ගින් එන්නම් පුතේ. පරිස්සමෙන් පුතේ උඹලත් වැඩ කරන් ඵලයන් පුතේ. ලේ